අපේ මී අඹ ගහේ නම් මී අඹ පිරිලා. ගිරෝත් එනවානේ මේ අඹ කන්න. ඔයගලන්ගේ අඹ ගහේ මේ මල් පිපුණට ගෙඩි නෑ නේද? මට මේ අර සින්දුව මතක් වුණා අර. මී අඹ කන්න ගිරෝණි එන්න එපා හෙට. මල් පිපුණාට ගෙඩි නෑ තාම අඹ ගහට. අපේ ගෙදර බැල්ලි පැටව දාලා. ගෙදර පැටියෙක් නැති එකේ මං කිව්වේ බලු පැටියෙක් නැති එකේ පැටියෙක් දෙන්නද? එපා. පැටවුන්ට නම් කොහොමත් කැමති නෑ වගේ මං කිව්වේ බලු පැටියන්ට. මං අදන ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. මේ ප්‍රසව වෛද්‍යවරයෙක්. පොඩක් එයා ගාවට යන්නකෝ. මාසයක්ද කොයිද වෙනවා නේද බැඳලා. චුට්ටක් බලන්න පරක්කු මොකද කියලා. අපේ දුව බැඳලා සති දෙකෙම දරුවෙක් හම්බෙන්න හිටියා. අම්මේ ඉතින් බලන්න ඕනේ නැන්ද අම්මලා. මෙහෙම ඔළුව උඩ තියාගෙන හිටියේ. සීදේවි කියලා. ඔයාලා බැඳලා මාස කීයද? මාසයක්. තාම මුකුත් නැහැ. කොහෙද යන්නේ? නූරෙලිය හොඳයි. දවස් 3කට. හොඳයි. එනකොට එන සුභාරංචියක් එහෙම දැනගන්න පුළුවන් ඒනේ. දරුවෝ හරිය වැදගත්තානේ. ඔයා කියන්නේ දැන් අපේ දුවට දෙවෙනි බබත් හම්බෙන්න ඉන්නවනේ. ඔයා කියන්නේ තැනකට ගියාම දරුවෝ ඉන්නවා කියවහම මාරිද්දට තැන දෙනවා. දරුවෝ නැත්තම් ඉතින් මේ දන්නේ නැද්ද? තාම මොකුත් නැහැ. ඔයගලන් ගෙදර කිකිලි බිත්තර දැම්මද? නෑ? අපේ ගෙදර නම් අන්න කිකිලි බිත්තර දාලා. බිත්තරයක් දෙන්නද? ඔය ළමයා දැන් ඇති නේද මේ කල් ගත්තා. දැන් එහෙම හොඳට ඉතින් විනෝද වුණානේ. දැන් පොඩ්ඩක් දරුවෙක් ගැනත් හිතන්න. දරුවෙක් හම්බෙන්නේ නැද්ද නේ? හොඳයි. හැබැයි ඉතින් දැන් අර රෝන්දේ ගියා වගේ යන්න වෙන්නේ නැහැ. ගෙට වෙලාම තමයි ඉන්න වෙන්නේ. ළමයාගේ ඉතින් කැත හොච්ච අත ගාගෙන අපේ කෙල්ල බලන්නකො ළමයා උකුලේ ගාගෙන කවනවා කොහෙවත් යන්නේ නැහැ. ගෙදරට හේම හිර වෙලා හිරකාරියෙක් වගේ. දැන් ඉතින් කොහෙවත් යන්නේ නැහැ. ගෙට වෙලා තමයි ඉන්න වෙන්නේ. ප්‍රාදේ. තව ටිකක් කල් ගිහලා ළමෙක් හදන්න තිබ්බා.